අපි යන්න තැන මම පොඩි ඉඟියක් දෙන්නම් ඔයාලට. ඔයාලා බලන්න ඇති මෙන්න මේ වීඩියෝ එක. කැඩිච්ච පාරක්. ඉතින් ඒ පාර එක්ස්ප්ලෝර් කරන්න තමයි යන්නේ. මේ පාරේ යද්දී ලස්සන කන්දක් පේනවා. අර පිටණියක් තියෙන්නේ. බලමු ඒකට යන්න. ඉතින් අවාසනාවන්ත විදියට පාන්දර වෙද්දී හුළඟයි වැස්සයි හොඳට වැඩි වුණා. ඉතින් ඊට පස්සේ අපි තීරණය කරා ටෙන්ට් එක ගලවන්න. හරිත කන්ද වගේ පොඩි කඳු පන්තියක්. ඒ කියන්නේ ගමන කම්ප්ලීට් කරන්න තු පාර මැද කැම්ප් කරන්න වුණා. ඉතින් අපි යන්නේ අද ඒ කන්දට. වෙන පාරකින් යන්නේ. මට පිටිපස්සේ තියෙන කන්ද උඩට තමයි අපි යන්න ඕනි. තේනවනේ මෙන්න මේ පාරේ තමයි යන්න වෙන්නේ. පොඩ්ඩක් කැලේ ගිහින් අම්මෝ මොන විදිහට ඉවර වෙන්නේ. අලින් නැත්තන්නෙත් නෑ මේ. මේක පාරම බොම්බරයක් විශ්සිලා ගියා. ඉතින් අපි ආවේ මෙන්න මේ කන්දර එන්න. ඉතින් ආපු නැති එක ඇත්තටම හොඳයි. එදා ආවා නම් මාර විදිහට අනාත වෙනවා. එනෝනේ අපේ ටෙන්ට් එකද? good morning. hello good morning. ඔන්න ඉතින් අද යනවා කැම්පින් එක. ඉතින් දැන් මම ඉන්නේ නිකපොත පාලමේ. ඉතින් මගේ පරණ වීඩියෝ බලපු කෙනෙක් නම් දන්නවා හරියටම නිකපොත පාලම. ඉතින් මේ තියෙන්නේ බෙරගල කොස්වන්ද පාර. ඉතින් දැන් වෙලාව 11:00 විතර ඇති. දැන් අපි යන්න ඕනේ උදේට කන්න. ඉස්සරහා තියෙනවා පැල්පත. ඉතින් පැල්පත ගැනත් මම වීඩියෝ සෙට් එකක්ම කරලා තිනවා බලපු කට්ටිය ඇති. ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා වීඩියෝස් බලලා පැල්පතට යන්න කොහොමද කියලා. ඉතින් අපි යන් එන පැල්පතට ගිහලා කාලා අපේ ගමන පටන් ගමු. අපි පැල්පතට ගිහිල්ලා කාලා ආපස්සට එන්න ඕනි. අපි යන්න තැන මම පොඩි ඉඟියක් දෙන්නම් ඔයාලට. ඔයාලා බලන්න ඇති මෙන්න මේ වීඩියෝ එක. බලමු කෙනෙක් නම් දන්නවා අපි පොඩ්ඩක් අසරණ වෙලා ගෙදර ගියපු කැම්පින් එකක් ඔය. ඉතින් ඔන්න ඔය ගමන ආවේ අපි හපුතලේ පැත්තෙන් කැම්ප් කරන්න කන්දක් උඩ. ඒ කියන්නේ පොඩි හරිත කන්ද වගේ පොඩි කඳු පන්තියක්. අපි දුරට දැක්කේ හැම. ඉතින් පාරක් එක්ස්ප්ලෝර් කරන ගමන් කැම්ප් කරන්න තමයි දාවේ. නොහිතපු විදියකට කොහොම හරි කියන්නේ ගමන කම්ප්ලීට් කරන්න තු පාර මැද කැම්ප් කරන්න වුණා. ඉතින් ඊට පස්සේ රෑ සම්පූර්ණ අවුල්ලා ආය ටෙන්ට් එක ගලවගෙන ගෙදර යන මට්ටමටම පත් වුණා. ඉතින් වැස්ස ඇවිල්ලා ඉවරම වෙලා ගියා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් අපි යන්නේ අද ඒ කන්දට. හැබැයි අපි යන්නේ නිකපොත පැත්තෙන් ගිහිල්ලා ඒ පැත්තෙන් තමයි යන්නේ. මොකද එදා අපි ආවේ දමෙතෙන්න පැත්තේ. ඉතින් අද අපි එක්ස්ප්ලෝර් කරන්න මේ යන්නේ. අපි වෙන පාරකින් යන්නේ. බලමු මේ පාරත් අපි දන්නේ යන්න. ඉතින් අද ඉන්න මාත් එක්කන්න ප්‍රසාද්. ඉතින් අපි දැන් යන්නේ මොකෝ වහිද? එද්දි දැන් පොඩ්ඩක් තෙමිලා ඉන්නේ. ඉතින් අද ගෙනාවේ ටිකක් අමුතු ටෙන්ට් එකක්. මේක මීට කලින් අපි කැම්පින් වලට අරන් ගිහලා නැහැ. මේක 6 person එකක් කිව්වොත් හරි 6කට 5 දෙනෙක් වගේ ඉන්න පුළුවන්. ඉතින් අපි දෙන්නා විතරයි දෙන්නේ. මේක මේ සෑහෙන බරයි. කිලෝ 3මාරක් විතර බරයි. ඒ නිසා අපි යන්න දැන් පැල්පතට කන්ද. ඉතින් කනවා හැලප. ඉතින් අපි කාලා ඉවරයි. ඉතින් ඔයාලා එනවනම් ඔන්න දැන් පැල්පත අලුත් වෙලා තිනවා. කලින් පැල්පත තිබ්බේ මෙන්න මේ පැත්තේ. හලෝ. මතක ඇති නේද මගේ වීඩියෝ බලපු කට්ටියට නම් මතක ඇති. ඉතින් ආයෙ මතක කරනම් බෙරගල වැල්ලවයි පාරේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් පැල්පත අලුත් වෙලා තිනවා. ඔය පේන්නේ අපේ අද ගමනාන්තය. මෙන්න මේ කන්ද උඩ අද කැම්ප් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. පිටිපස්සේ තියෙන කන්ද උඩට තමයි අපි යන්න ඕනි. ඉතින් පේනවනේ මෙන්න මේ පාරේ තමයි යන්න වෙන්නේ.
පාර ඉවරද පාර තියෙනවද කිරොත් පේන්නේ නැහැ. ඕම ගිහිල්ලා වටෙන් තමයි යන්න ඕනේ. මැප් එකක් දෙන්නා මේ පාර. බලමු ගිහිල්ලා. එතන උඩ තියෙන්නේ කෙල්බර්න් එස්ටේට් එක. කියනවා හපුත් දඹේ තැන්න. හපුතේ දඹේ තැන්න ඒරියා එක. බලමු ගිහිල්ලා කොහොමද ඇත්ත කියලා. බයික් එක දාගන්න තරම් දැන් හොයාගන්නත් ඕනේ. මාර කට්ටක් ඉතින් මේ පාර යනවා කියන අපේ බෑග් දෙක බර වැඩියක් සෑහෙන්න බරයි බෑග් දෙක. අපි පොඩි අඩිපාරක තමයි ආවේ. ඔයාලා දකින්නත් ඇති මාරම අමාරුයි. ගොඩක් තැන්වල ප්‍රසාද් බහැලා ආවේ. බලන්න මේ වගේ ලස්සන තැන් හම්බෙනවා මේ පාරේ යද්දි. දැන් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ. ඉන්න පුළුවන් උඩ දුන්ට ඇවිල්ලා බයික් එකේ මෙන්න මේ හැරි තියනවා ලයිම් ගෙවල් ටිකක්. හරි බයික් එක දාලා මේ කැලේ පාරෙන් තමයි කන්දට යන්න වෙන්නේ. ඉතින් මේකට කියන්නේ කෙල්බර්න් එස්ටේට් කියලා. ඔයාලට මතක ඇති මේ නම රක්නුහුරු නමක් වෙන්න ඇති. මොකද මම කලින් වීඩියෝ එකෙත් අපි ආවේ කෙල්බර්න් එස්ටේට් එක පැත්තෙන්. නමුත් අද අපි ආවේ නිකපොත පැත්තෙන්. ඉතින් පොඩ්ඩක් කැලේ තියෙන්නේ අම්මෝ. ඉකනලෙද්ද ගියේ සර්පෙත්. මේ කන්දත් ගිනි තියලා වගේ අපි ගිය පාරෙද්දිත් මේ කන්ද ගිනි තියලා තිබ්බා. බලමු ඉතින් මේ ටෙන්ට් එකක් ගන්න දෙයක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් උඩට ගිහිල්ලා කියන්නම් මම මේ කන්ද දැක්කේ කොහොමද? මේ ගමන එන්න ප්ලෑන් කරේ කොහොමද? ඊට උඩට ගිහිල්ලා කියන්නම්. වව්. මරුනේ මම හිතනවා ඔයාලා පාර දකින්න ඇති කියලා. වීඩියෝ නම් ගොඩක් කරගන්න බැරි වුණා. මාර අමාරුවෙන් ආයේ. ඒ කියන්නේ තනි මිනිහෙට යන්න පුළුවන් පොඩි අඩි පාරක් තියෙන්නේ. සමහර තැන්වල බයිසිකල් ටයර් එක විතරයි යන්න ඉඩ තියෙන්නේ. දෙපැත්ත ටික වදිනවා. ඔය තමයි ඉතින් නේද මේ වගේ තැන්වලට එනවා නම් සෑහෙන කට්ටක් ගන්න ඕනේ. ටෙන්ට් නම් ගන්න දැන් තියෙනවා ඊට තියෙනවා. මොන විදිහට තමයි view එක වෙන්නේ. ප්‍රසාද අතන මං ආව මේ පැත්තට. තවට යන්න දෙනවා අපිට. අරන් ගිහිල්ලා. මං හිතන්නේ දැන් අපි ඉන්නේ උසම තැන වෙන්න ඕනේ. සන්රයිස් එක හොඳටම පේන view එකේ ඉන්න තැනක ටෙන්ට් එක සෙටප් කරගන්නවා. වැඩක් නැහැ. මේ පැත්තෙන් තමයි අපි ආවේ. අලින් හතන්නෙත් නෑ මේ. මේ පැත්තට එන්නේ නැතුව තමයි බලමු පොඩ්ඩක් පස්සේ මැප් එකේ හරියට මොනවද වටපිට තියෙන්නේ කියලා මාත් හරියටම දන්නේ නෑ මේ හරිය. පහළ කොස්ලන්ද කියලා දන්නවා. මේ පැත්ත අපි ආව පැත්තේ නිකපොතගල් කන්ද සයිඩ් එක කියලා දන්නවා. එතනින් උඩ දැන් අපි ඉන්නේ කෙල්බර්න් එස්ටේට් එකේ. කියන්නේ මේ ඔක්කොම කෙල්බර්න් වත්ත. එතනින් උඩ දඹේ දන්න අපුත්තලේ ඒරියා එක. ඒක නිසා දඹේ දන්න එක් මායිමකට අලියනවා. ඒත් මම හිතන්නේ මේ පැත්තෙන් නම් එනවා ඇති කියලා.
මොකද මෙතන ඉඳන් කොස්ලන්දට සෑහෙන දුරක් තියෙනවා. අපි බලමු මේ පැත්ත දැන් මම ටික පහළට ආවා. මෙතන ටෙන්ට් ගහන්න බෑ. ඉතින් අපි මෙන්න මේ හරිය ටෙන්ට් එක ගහන්න තමයි ප්ලෑන් කරේ. මෙච්චර මේ තනක් හෙව්වා. ගිනිමලත් මේ හැමතැනම ගහන්නත් බෑනේ ඉතින් කන්දක. මොකද මේ දවස්වල මේ පුපුරන්න පායන දවස් අපි එද්දි වැස්සට මේ බා. අපි එද්දි වැස්සට මේ දවස්වල පුපුරන්න පායන. ඒ නිසා ගිනිමල ගහද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ගැන. ටෙන්ට් එක මේ හැරේ ගහනවා. ටෙන්ට් එක ඉතින් එච්චර අද කම්ෆර්ටබල් නම් ඉන්න බෑ. ගල් උඩ තමයි ඉන්නේ. හරි අපි යන ටෙන්ට් එක ගහමු. ඉතින් අපි ටෙන්ට් එක නම් සෙටප් කරලා ඉවරයි. ලණු දෙක උත් ගැට ගහගත්තා කොකටක් කියලා. අපි ගෑස් ෆ්ලිකර් තියන්න මෙන්න මේ වගේ හදාගත්ත ගල් ටිකක් වටේට තියලා ඒකට පොඩ්ඩක් හරි හුළඟේනක අඩු වෙනවා. ඊට පස්සේ මේ හරි දර නැහැ හොයාගන්න. ගල් තිබ්බට දර නැහැ. පහළට යන්න ඕනි කියන්න අර පැත්තේ තමයි ගස් තියෙන්නේ. මේක පාර බම්බරයක් ඇවිස්සලා ගියා. අපිට ටෙන්ට් එක වහගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. සද්දෙට දාන ආද්දේ නෝ තමයි කේස් එක. මේ බම්මේ ගලේ මොන බම්බරු කාලා. අද සන්සෙට් එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේ තියන්නේ අපේ ටෙන්ට් එක. මේක ඇතුලේ ස්ටෑන්ඩ් ඉඩක් තියෙනවා. මේක කඳ උඩට එහෙම මං හිතන්නේ ලොකුවට සෙට් වෙන්නේ නැති ටෙන්ට් එක. මොකද මේක උස වැඩි. බලන්න මේ මම හිටගත්තම සාමාන්‍යයෙන් මට හිටගෙන බෙල්ල නවාගෙන ඉන්න පුළුවන්. එතකොට හිතා ගන්න පුළුවන් නේද වලලුස. මේ එතකොට උලන් වලට ලොකුවට ඔරොත්තු දෙන්නේ නැති වෙයි කියලා හිතනවා. මම මේක මේ ෆස්ට් ටයිම් තමයි යූස් කරෙත්. ඉස්සෙල්ලා මෙතනින් දෙඹරයක් ගියා. මේ දෙඹරයක්ද මඹරයක්ද මන් දන්නේ නැහැ. අපි වෙලාවට ටෙන්ට් එක ඇතුලේ හිටියේ. මේ ටෙන්ට් එකේ දොර ඇරලා තිබ්බේ ඒක වහගන්නත් බැරි වුණා. එළිය හිටියා නම් වදිනවා. මොකද එයා සෑන් පාතෙන් ගියේ. ඉතින් අපේ තේ එක නම් දැන් රෙඩි. ඔන්න අද කෝප් එක ගෙනාව මතක් කරලා. මේ අපි කෝප් එක ගෙනාව මතක් කරලා. සෑහෙන කාරින්ද කෝප් දෙකකින් තේ එකක් බොන්නේ. අන්තිම කෑම එකකවත් විව් නැද්ද ඔය කෝප් වලින්. බෝතල් කපලා විව්. අද කෝප් දෙකක් ගෙනාවා. ඇති නේද? උතුරනවා. තේනේ. වලාකුළු තිබ්බේ නැත්තම් සන්සෙට් එක බලගන්න තිබ්බා. තේනවනේ අපේ ටෙන්ට් එකද? ඉන්න ඔයාලට පාට මාරු කරලා වෙන්නන්න. මේ ගෙනාව ඇත්තටම ෆොටෝස් ටිකක් ගහගන්න. අපි බඩු ටික ලෑස්ති කරගත්තා. ඉතින් අද අපි හදනවා බිත්තර රොටි. ඉතින් අපිට පොඩි ආසාවක් ආවා බිත්තර රොටි හදන්න. කඩෙන් ගෙනල්ලා කනට වඩා ඉතින් හදලා කන එක ඇත්තටම හොඳයි. අපි යන ඩක් ගාලා පටන් ගමු. මොකද අර ඩෝ එක හදාගන්න තියෙනවා. ඒකත් විනාඩි 20ක් විනාඩි 15ක්වත් තියන්න ඕනේ හදලා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. තෙල් එක මිදෙනවා. ඒකම අපි යනවා පරිප්පු හදන්න. මිරිස් කහ ටිකක් ඊට පස්සේ අපි දානවා ලුණු.
මේවා මේ විතර රොටියට මේවා නොදා ගන්න පුළුවන් ඉතින් මේවා දාපු ගමන් ඉතින් රහයි. මෙහෙම ගාලා මේ කෑල්ල ගන්න බෑ අත මේ වෙනවනේ. මේ කනවා. හරි මේක හරි. දැන් හරි. ඒක බලන්න වෙන්නේ. මේක මොකද්ද කියලා අහන්න එපා. මේ අලුත් භාණ්ඩයක් හොඳ කියනවා. මේ අපේ නංගිගේ කේක් ට්‍රේ එක. දැන් ෂේප් එකේ ගිහිල්ලා තියන්න ඕනි. නැත්තම් කණක් කැලේ ඉන්න වෙන්නේ මේක අරගෙන. ඔය මරු විතර රොටි හදන්න. හරි විදියට නම් මෙන්න මේ විදියට පොඩ්ඩක් තුනී කරලා තවත් විනාඩි 5ක් වගේ තිබ්බනම් අර මම හිතන්නේ ඇකිලෙන ගතිය අඩු වෙනවා. අද ඉතින් ඕකට වෙලා නැහැ නේ. පුළුවන් තරම් මේ මැද අර මහතර නැති වෙන්න හදාගත්තා නම් තුනී විදියට ලස්සනට එනවා කඩේ රොටි වගේ වෙනවා. රයිට් ලිපේ ලිපතටි මොකද මේ ගෑස් එක ඒකාකාරව රත් වෙන්නේ නැහැ. මේ රොටි තැටි තිබ්බම හුලම ඉතරයි. හිතලා තියෙන්නේ උතරයක් කරලා දාගන්න. රයිට් ඊට පස්සේ ගින්දර පොඩ්ඩක් අඩු කරගමු නැත්නම් එහෙම මේක කර වෙනවා. ඊට පස්සේ අපි දානවා තරයක් ටික පාගත්ත ලුණු කැරට් ලීක්ස් ලුණු ටිකක් කෑලි මිරිස් ටිකක් සැපින් මේ ආකාරයට නමා ගන්නවා. කොහොමද නිකන් සීක්‍රට් ට්‍රැවල් එකේ නෙමිල්ලනේ. ඉතින් අද හදනවා ත්‍රිකෝණ ආකාර විතර රොටි. සමකෝණී ත්‍රිකෝණයක් වගේ තියෙනවනේ. රයිට් අපි දැන් ගින්දර ටිකක් දාගමු. ඊට අපි අනිත් පැත්ත දාගමු. වව් මේකට තියෙනවා ඉතින් ඔන්න අපේ පළවෙනි රොටිය හරි මේක බාගමු. පිටින්ට මරුනේ යම් බස් එකක් වගේ වේනවනේ ඉස්සරහින්. ෆෝන් එක ගෙනාවා නේද? පප්පර පප්ප ගාලා දැන් බ්‍රේකින්. ඒක ආවෙගේ මේ පොඩි එළියක් වගේ හරියට. ඉතින් වෙන්දට නෝ අරන් යන්නේ නැහැ නේ. ඉතින් බයිසිකලේ ආව නිසා අරන් ආවා ඔක්කොම. ඉතින් දැන් අපි හදාගත්ත විතර රොටි කපන්න යන්නේ. කපලා පෙන්නන්න බලන්න. නියම ගානට දිනවා. දානවා දැන් මේකට පරිප්පුන පොඩ්ඩක් හිඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඊට තියෙනවා ෂාප් ගානට තියෙනවා ෆ්‍රයි කරලා වලමු කාලා. එහෙනම් ඉතින් උදේ නම්මු බලමු මොකද්ද තත්ත්වය කියලා. කලින් කැම්පින් එක වගේ ඉන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. කලින් ගියේ සන්රයිස් එක බලන්න හම්බුනේ නැහැ. ඉතින් ඊට උදේට කොහොම හරි සන්රයිස් එක බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේකෙත් ලයිට් එකෙත් බැටරි වැහලා තියෙන්නේ. ඒක එළිය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් උදේ නම්මු good night.
good morning. ඉතින් මම හිතනවා ඔයාලත් මං වගේම ලස්සන සන්රයිස් එකක් බලා ගන්න ඇති කියලා. ඉතින් අපි දැක්කා ඊට බෝලේ වගේ ගොඩක් වෙලාවට ඔහම බලා ගන්න හම්බ වෙන අඬුයි. අදත් ගොඩක් උදේ මීදුම තිබ්බා. ඒත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් බලන්න ලස්සන. ඉතින් මේ කඳුවල ගොඩක් කඳුවල මම දැකලා තිනවා මේ හීම්බෝ හිටියා. ඉතින් ඉරේලි වැටුණත් එක්ක උදේට දම් පාටට තැන් තැන් වලදී ඉතින් මාරම ලස්සනයි. ඔයාලට සමහරට පේන ඇති තැන් තැන් වල දම් පාට තියෙනවා. මං ඉන්න හරියට තියෙනවා. ඊ අපි හැලපට එකක් ගෙනාවා පැල්පතෙන්. ඒක කන්න අමතකුණා. තේ බොද්දි හවස මුරුක්කු කකා තේ බිව්වා. හැලපතකට නරක් වෙලා දැම්මා. කුඩු වෙනවා. මොනවද? ගෙනාවු බෝල්ස් තියෙනවා. ඊතුරු වෙච්ච බිත්තර ටිකක් තියෙනවා. අපි මේක කපලා පොඩ්ඩක් රත් කරගන්න යන්නේ. මේක පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕනි. ඉදිරි පරිප්පුත් තියෙනවා. මේ ඔක්කොම පරිප්පු වලට දාලා කන්න තමයි දැන් හදන්නේ. දැන් හැලපත් කාලේ මේ නිසා පූ බඩගින්නක් නන්නේ. ඊට පස්සේ අපි යන්න ඕන කොහේ හරි දැන් නාන්න තනක් හොයාගෙන. මේ පරිප්පු එකත් රත් කරගත්තා. ඊයේ පරිප්පු එක තවතිනවා බිත්තර රොටි මීට් බෝල්ස්. රයිට් එහෙනම් අපි කන්න හදන්නේ අපිට තියෙනවා බිත්තර රොටි මීට් බෝල්ස් පරිප්පු කොත්තුවක්. මෙන්න මේ මෙතන ගලක් තියෙනවා නේද? මේ තියෙන්නේ. ඔන්න ඔය ගල ළඟ තමයි මෙන්න මේ කන්දරේ එන්න හිටපු ගමන අපි කැම්ප් කරේ. කියන්නේ මේ කන්දරේ එන්න උනේ නෑ අපිට. ඔතන පාරක් තියෙනවා සික්සැක් පාරක්. ඕකෙන්න තමයි ආවේ. ඒක යවනම් එදා රෑ අනාථ වෙනවා. මේ මෙතනින් එන්න පාරක් නෑ. මම හිතන්නේ ඉතින් පයින් යන්න නම් අඩි පාරක් ඇති. බයිසිකලේ මම හිතන්නේ නෑ පාරක් ඇති කියලා. ඉතින් අපි ඔන්න දැන් බඩ ටික ගාස් කරලා ටෙන්ට් එකක් ගලවලා මෙතන තිබ්බේ තියෙන මස් කර මේ ගල් ටිකත් මේ පැත්තට කොට ගැහුවා. එහෙනම් ඉතින් දැන් අපි යන්න ඕනි බයික් එකේ තියෙන හරියට. හිතුව නැති සංචාරයක් වුණා. සමහරවිට අපි දෙන්න තමයි පළවෙනි පාර්ට් එකේ කැම්ප් කරන්න නැත්තේ. මීට කලින් කැම්ප් කරලා නැති වෙදි කවුරුහරි. හොඳ සන්සෙට් එකක් නෙවෙයි සන්රයිස් එකක් බලාගත්ත. සන්සෙට් එකක් බලා ගන්න බැරි වුණා. දැන් යන්න ඕනි නාන්න. මාරුයි. ඒ තරම් අවුසරයි. මට මේ කැම්ප් එක පේන්නෙත් නෑ හරියට මාව පේනවද කියලා. ඒ තරම් අවුසරයි. ඉතින් අපි ආවා නාන තැනට කිව්වේ ඊයේ වීඩියෝ එක පටන් ගත්ත තැනට. අපි එනම් හොඳට නාගත්තා. සීතල වතුර පාරක් තියෙන්නේ. නිකපොත පාලමැටින් යන වතුර පාරනේ. ඔන්න ඉතින් අපි උදේට කාලා නාලා ආය ආවා වීඩියෝ එක පටන් ගත්ත තැනට. නිකපොත පාලම උඩට. ඉතින් එනම් මේ vlog එක කැම්පින් එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් දැන් වෙලාව 10:11ට විතර ඇති. ඉස්සරහටත් එකතු වෙලා ඉන්න අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා support එකක් දෙන්න. ඒ වගේම secret travel එකේ photo බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් Insta එකට Facebook එකට video බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔය short videos TikTok එකේ follow කරගෙන යන්න. එහෙනම් ඉතින් තවත් අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් ඔක්කොම ගිහින් එන්න. ජය බයි.